වර්ෂ 1996 සිට ඉතාලියේ බ්‍රේෂියා නගරයේ පදිංචිව සිටි මල්වානගේ පුෂ්පා මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූ අජිත් රාජසේකර මහතා 2015 දෙසැම්බර් 9 වන දින හදිසි අනතුරක් හේතුවෙන් තම ප්‍රියාදරයන් අතහැර මෙලවින් සමුගත්තේය. 1965 උපත ලද අජිත් රාජසේකර මහතා 2015 දෙසැම්බර් මාස 9 වන දින මිය යන විට 50 වන වියේ පසුවිය. කලක් වෙන්නප්පුව නගරයේ පදිංචිව සිටි ඔහුගේ අවසන් කටයුතු වත්මන් පදිංචිය වන පානදුරේදී සිදු කිරීමට නියමිතය. දෙසැම්බර් මාස 15 වන අඟහරුවාදා හෝ 16 වන බදාදා ඔහුගේ දේහය ලංකාව වෙත රැගෙන යාමට නියමිතය. අජිත් රාජසේකර මහතාගේ දේහය ලංකාවට ගෙන යාමට ප්‍රථම වියා මාර්මුරා දේවස්ථානයේදී ලබන අඟහරුවාදා හෝ බදාදා සිංහල දේව මෙහෙය පවත්වා ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට නියමිතය. බ්‍රේෂියා ශ්‍රී ලාංකික ජනතාව සමග සමාජ දේශපාලන පොදු කටයුතුවලදී එක් වී කටයුතු කළ අජිත් රාජසේකර මහතාගේ හදිසි වියෝව පිළිබඳව ශෝකයට පත් වී සිටින ඔහුගේ හිතමිතුරන් නෑසියයන් සමග පවුලේ සැමට විවර අපගේ බලවත් ශෝකය පළ කර සිටිමු. Tatu selu kalu akan